Hello everyone, you're warmly welcome to Samanyapa YouTube channel. මම කියලා තියෙනවා, මට කියලා තියෙනවා, මම උගන්නලා තියෙනවා, මට උගන්නලා තියෙනවා. අපි උදව් කරලා තියෙනවා, අපිට උදව් කරලා තියෙනවා. අපි ආරාධනා කරලා තියෙනවා, අපිට ආරාධනා කරලා තියෙනවා. මෙන්න මේ වගේ දේවල් එදිනෙදා කතා බහේදී අපිට අනන්තවත් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මේ දේ හරියටම කොහොමද කරන්න කියලා ඉගෙන ගන්න අවශ්‍ය නම් පාඩමේ මුල ඉඳන් අවසානයේ දක්වා වීඩියෝව ස්කිප් නොකර හොඳින් ශ්‍රවණය කරන හොඳින් නරඹන ඔයාට හැකියාව තියෙනවා. මම කියලා තියෙනවා I have told. tell, told, told. මෙතනදී අපි පාවිච්චි කරන්නේ තුන්වන තීරුවේ ක්‍රියාවක් හෙවත් past participle verb එක. I have told. මම කියලා තියෙනවා. මට කියලා තියෙනවා කියන්න නම් ඔයා been කියන උපකාරක ක්‍රියාපදය මේ ක්‍රියාපද දෙක මැදට එකතු කරන්න ඕනේ. මෙන්න මෙහෙම කෙටියෙන් මතක තියාගන්න. ඇත්තටම මෙතන ව්‍යාකරණය තමයි present perfect, active voice and passive voice කියන පාඩම්. ඉතින් මේවා මතක තියාගන්න අවශ්‍ය නැහැ. වැඩි වෙන තාලේ මතක නම් කොහොම හරි කමක් නැහැ. ඔයාට මේ වැඩි කියා ගන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති. I have told, I've told කතා කරනකොට I have කෙටි කරලා I've කියලා කියන්නත් පුළුවන්. ඒක බහුලව භාවිතා වෙනවා. I've told, I've been told මට කියලා තියෙනවා. නැවතත් බලමු. I have told or you can say I've told මම කියලා තියෙනවා. මට කියලා තියෙනවා කියනකොට අපි කොහොමද කියන්නේ? I've been told, I have been told. මම අවවාද කරලා තියෙනවා. I have advised, I have advised. මට අවවාද කරලා තියෙනවා. I have been advised, I have been advised. මම උදව් කරලා තියෙනවා. I have helped, I have helped. මට උදව් කරලා තියෙනවා. I have been helped, I have been helped. මම සලකලා තියෙනවා. එහෙම නැත්නම් මම ප්‍රතිකාර කරලා තියෙනවා. මේ දෙකම නිවැරදි. treat කියන ක්‍රියාපදය ඒ දෙකටම පාවිච්චි කරනවා. අපි මෙතනදී ගමු මම සලකලා තියෙනවා. I have treated, I have treated. මට සලකලා තියෙනවා. I have been treated, I've been treated. මම ගෙවලා තියෙනවා. I have paid, I have paid. මට ගෙවලා තියෙනවා. I have been paid, I have been paid. මම දීලා තියෙනවා. I have given, I have given. මට දීලා තියෙනවා. I've been given, I have been given. මම කවලා තියෙනවා. කවනවා feed, fed, fed. මම කවලා තියෙනවා. I have fed. මට කවලා තියෙනවා. I've been fed, I have been fed. අපි ආරාධනා කරලා තියෙනවා. We have invited, we have invited. අපිට මේකත් කෙටි කරලා කියන්න පුළුවන් we've කියලා. We've invited. අපිට ආරාධනා කරලා තියෙනවා. We've been invited, we've been invited. අපි මඟ පෙන්වලා තියෙනවා. We have guided, we have guided. අපිට මඟ පෙන්වලා තියෙනවා. We've been guided, we've been guided. අපි දොස් කියලා තියෙනවා. We have blamed, we have blamed. අපිට දොස් කියලා තියෙනවා. We have been blamed, we have been blamed. මෙතෙක් වෙලා කතා කරපු සියල්ල අපි ඉක්මනින්ම බලාගෙන යමු මුල ඉඳන්ම. මම කියලා තියෙනවා. I have told. මට කියලා තියෙනවා. I have been told. මම උදව් කරලා තියෙනවා. I have helped. මට උදව් කරලා තියෙනවා. I have been helped. මම සලකලා තියෙනවා. I have treated. මට සලකලා තියෙනවා. I have been treated. මම ගෙවලා තියෙනවා. I have paid. මට ගෙවලා තියෙනවා. I have been paid. මම දීලා තියෙනවා. I have given. මට දීලා තියෙනවා. I have been given. මම කවලා තියෙනවා. I have fed. මට කවලා තියෙනවා. I have been fed. අපි ආරාධනා කරලා තියෙනවා. We have invited. අපිට ආරාධනා කරලා තියෙනවා. We have been invited.
අපි මඟ පෙන්වලා තියෙනවා. We have guided. අපිට මඟ පෙන්වලා තියෙනවා. We have been guided. අපි දොස් කියලා තියෙනවා. We have blamed. අපිට දොස් කියලා තියෙනවා. We have been blamed. මෙන්න මේ විදියට ඔයාගෙම කියලා වාක්‍ය හදාගෙන පුරුදු පුහුණු වීම කරන්න. ඉතින් වෙනද වගේම මේ වීඩියෝවෙන් ඔයාට යම් ප්‍රයෝජනයක් ලැබුණා කියලා හිතනවා නම් ලයික් කරන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම ඔයාගේ නෑදෑ හිත මිතුරන් අතරේ ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් යලිත් ඉක්මනින්ම හමු වීමේ බලාපොරොත්තුවෙන් මා ඔබෙන් සමුගන්නවා. එහෙමනම් ඔයාට පුළුවන් ජීවිතේම වෙනස් කරන මේ පාඨමාලාවට එන්න. කම්මැලි නොවී පුහුණු වෙන්න මම කියන විදිහට වැඩ කරන්න අනිවාර්යයෙන්ම ඔයාට අති විශිෂ්ට ප්‍රතිඵලයක් ලැබෙනවාම.